The contents of the course. මේ පාඨමාලාවේ පාඨමාලා අන්තර්ගතය පැහැදිලි කරොත් මේ පාඨමාලාවේදී ඉංග්‍රීසි ගුරුවරයෙක් බිහි වෙන නිසා මේ පාඨමාලාවේදී මුල සිටම ඉංග්‍රීසි භාෂාව මුලින්ම ගුරුවරයා මේ පුහුණු ගුරුවරයා ඉගෙන ගැනීමේ කටයුතු කරන්නේ මොකද මේ පුහුණු ගුරුවරයා උගන්වන්නයි පුහුණු වෙන්නේ. එතකොට කොහොමද ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට ඉංග්‍රීසි බැරි කෙනෙකුට මුල ඉඳලම උගන්වගෙන යන්නේ කියන කාරණාව ඉගෙන ගන්න වෙන නිසා මේ පුහුණු ගුරුවරයාට මේ පුහුණු ගුරුවරයාට හැකියාව තියෙනවා නිවැරදිව මුල සිට ඉංග්‍රීසි නැවත වතාවක් ඉගෙන ගන්නවා කියන කාරණාව කරන්න මේ පාඨමාලාවට ඒක අන්තර්ගතයි. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව. එහෙම නැත්නම් අපි සමහර වෙලාවට පරිසරය අහන ඉංග්‍රීසි ග්‍රැමර් මේ ඉංග්ලිෂ් ග්‍රැමර් කියලා කියන කොටස එහෙම නැත්නම් ඉංග්‍රීසි ව්‍යාකරණය කොහොමද මේ භාෂාව ගොඩනැගිලා තියෙන්නේ කියන කාරණාව නිවැරදිව ඉගෙන ගන්නවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ලියන්නේ කොහොමද කියන කාරණාව, ඉංග්‍රීසි භාෂාව කියවන්නේ කොහොමද, කියවා තේරුම් ගන්නේ කොහොමද කියන කාරණාව, ඉංග්‍රීසි භාෂාව ඇහුම්කන් දීලා තේරුම් ගන්නේ කොහොමද කියන කාරණාව, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ කොහොමද, තව කෙනෙක් වාචිකව අහන ප්‍රශ්නයක්, අහන දෙයක්, කතා කරන දෙයක් අවබෝධ කරගෙන ඒකට පිළිතුරු ලබා දෙන්නේ කොහොමද කියලා කියන කාරණාව මේ පාඨමාලාවේ මේ පුහුණු ගුරුවරයා විසින් ඉගෙන ගනු ලබනවා. ඒ වගේම ඉංග්‍රීසි වචනමාලාව ඉංග්‍රීසි වොකැබුලරි එක කොයි වගේද Tamanට අවශ්‍ය පරිදි ගුරුවරයා විදිහට සකසාගන්නේ, ඉගෙන ගන්න සකසාගන්නේ කියන කාරණාව ඉගෙන ගන්නවා. ඒ වගේම මේ පාඨමාලාව තුළ අන්තර්ගතයි පරීක්ෂණ. මේ පාඨමාලාවේදී ලිඛිතව කොහොමද ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට Tamanට අවශ්‍ය කරන ලිඛිත හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා සහ ඉගෙන ගන්න කාරණාව මනාව අවබෝධ කරගෙනද කියලා කියන එක බලන්න පවතින පරීක්ෂණ පවතිනවා මේ තුල. ඒ වගේම මේ තුල assignments 6ක් මේ පාඨමාලාව තුල අන්තර්ගතයි. ඒ වගේම මේ පාඨමාලාව තුල විශේෂයෙන්ම මාකටිං and ඇඩ්වර්ටයිසින් තමන් විශේෂම ප්‍රශ්නයක් තමයි පුද්ගලික ශාස්ත්‍රයේ ඉන්න ඉංග්‍රීසි ගුරුවරුන්ට සමහරලාට ඒගොල්ලන්ට ඉංග්‍රීසි පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට තමන්ගේ පාඨමාලාව තමන් ගුරුවරයෙක් විදිහට කොහොමද ඔන්ලයින් ගුරුවරයෙක් විදිහට හෝ ෆිසිකල් ගුරුවරයෙක් විදිහට තමන්ගේ ප්‍රචාරණ කටයුතු කරගන්නේ කියලා කියන එක ලොකු ගැටලුවක්. ඒක සෝෂල් මීඩියා ඇතුලේ වේවා, එහෙමත් නැත්නම් වෙනත් මාධ්‍යක වේවා, තමන්ගේ මේ ඇඩ්වර්ටයිසින් කොහොමද කරගන්නේ, මාකටිං කොහොමද කරන්නේ කියන කාරණාව මේ පාඨමාලාවට අන්තර්ගතයි. ඒ වගේම මේ පාඨමාලාවට ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට තමන්ගේ පර්සනැලිටි එක කොහොමද තියන්නේ, ඉන් පර්සනැලිටි and අවුට් පර්සනැලිටි කොහොමද මේන්ටේන් කරන්නේ, කොහොමද ඒක පවත්වාගෙන යන්නේ කියන කාරණාව මේ පාඨමාලාවට අන්තර්ගතයි. ඒ වගේම මේ පාඨමාලාවට ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට කොහොමද තමන්ගේ ලීඩර්ෂිප් එක තියාගන්නේ, තමන්ගේ නායකත්ව හැකියාවන් කොහොමද තියාගන්නේ, තමන්ගේ ඉදිරිපත් ප්‍රසන්ටේෂන් ඇබිලිටි එක කොහොමද තියාගන්නේ, තමන් කොහොමද කොටින්ම උගන්වන්නේ කියන කාරණාව මේ පාඨමාලාව තුළ අන්තර්ගතයි. මේ පාඨමාලාව කෙටියෙන් කිව්වොත් මේකේ අන්තර්ගතය ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට පුද්ගලික ශාස්ත්‍රයේ තමන් ඉගෙන ගන්නවා කියන කටයුත්තත්, තමන් උගන්වනවා කියලා කියන කටයුත්තත්, තමන් උගන්වන්න ඉගෙන ගන්නවා කියන කටයුත්තත් කියන කාරණා සියල්ල මේ පාඨමාලාව තුළ අන්තර්ගතයි. මේ පාඨමාලාව හදාරන කෙනෙක්ට ඒ හින්දා තමයි හැකියාව ලැබෙන්නේ පුද්ගලික ශාස්ත්‍රයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට, තනියම උගන්වන ගුරුවරයෙක් විදිහට කොහොමද කටයුතු කරන්න කියලා කියන දෙයට අදාළ සියලුම දේවල් මේ පාඨමාලාව තුළ අන්තර්ගත වෙනවා.